මට විශාල ආශාවක් තිබෙනවා දේවී. මා දන්නවා. අපේ දූ කුමාරිය ගැන නේද? මගුලක්. නැත දේවී. එසේනම් රස කෑමක් ගැනවත්ද? නැත දේවිය. එසේනම් අවසන්න රජතුමනි. දේවිය. අප රාජමාර්ග මේ වෘත්තාකාර බිමේ මේ වෘත්තාකාර බිමේ හරි මැද කෙදිනක හෝ මා මලදාට මාව මිහිදන් කර යුතුයි. එයයි මාගේ ආසාව. හදේනේ. ඒ කියන්නේ මේ වෘත්තී කේන්ද්‍රය නේද? එසේ කේන්ද්‍රය. ඒ තමා දේවිය. ඒ තමා දේවිය මටත් තිබුණා ගෙට. ඒ සොයාගන්නේ කෙසේද? එසේනම් අප මේ පුරෝහිතගෙන් අසා දැනගනිමු. යහපත්. එසේනම් පුරෝහිතව කැඳවනු. පුරෝහිත රජතුමනි එසේ මේ අන්තපුර බිසවක් ඒ පසුව කතා කරමු. රජතුමනි මට කතා කරන්නේ එසේ පුරෝහිතතුමනි. කුමක්ද කාරණය රජතුමනි? මට විශාල ආසාවක් තිබුණා පුරෝහිතතුමනි. ආසාවක් තවත් අන්තපුර බිසවක් වක්ද? ඒ මොනවද? බිසවල නැහැ රජතුමාගේ හැටි. නිර්පාදවනවා. නොවේ. මාගේ ආසාව පුරෝහිතතුමනි. මා කෙදිනක හෝ මලදාට මා මිහිදන් කර යුත්තේ මේ වෘත්තාකාර බිමේ හරි මැද. ඉතින් පුරෝහිතතුමනි රජතුමනි මගලක් කිසිවක් නෙවෙයි. ඒ මාහට හොයාගත නොහැක පුරෝහිතතුමනි.